හායි 2023 4:27 මොකද වුනේ කියලා අපි බලමුද? ඉතින් 2023 4:27 තමයි එයාලගේ ගෙදරින් මාව බලන්න පළවෙනි දවස. ඉතින් එදා ඒගොල්ලෝ එනවා කියලා දැනගත්තම මං නම් ගොඩක් බයෙන් හිටියේ. ඉතින් කොහොම හරි මං හිතපු විදියට හරිම ලස්සනට ඒගොල්ලෝ අපේ ගෙදර ඇවිල්ලා කතා බස් කරලා අපි දෙන්නට කැමැත්තේ වෙලා ඉතින් ගොඩක් හොඳට ඒ දවස ගත කරන්න පුළුවන් වුණා. ඉතින් 2026ට ඒගොල්ලෝ අපේ ගෙදර ඇවිල්ලා අවුරුදු 3ක් වෙනවා. බලන්නකො ඉතින් මගේ හැන්ඩිය. තව එකක්. ලස්සන ෆොටෝ එකක් ගැහුවා. ඉතින් ඒ ෆොටෝ එක ගහන්න අක්කියාට ගොඩාක් වතුනා. ඔන්න ඒකත් ඉස්සරහට ඔයගන්න බලන්න පුළුවන්. බලන්නකෝ. ඔය කකුල පොඩ්ඩක් මෙහිම මේ දානේ ගහලා ඉවරලා කකුල ඔහොම නවාගෙන ඉන්න පොඩ්ඩක් අන්න ඒත් කමන්නේ චුට්ට පස්සට පව් ඔන්න ඉන්න අපේ අම්මයි තාත්තයි. එතකොට මේ එයාලගේ අම්මයි තාත්තයි. මේ එයාගේ අක්කයි අක්කා බැඳපු අයියයි. මේ මගේ මල්ලිලා දෙන්නා. ඒ වගේ මේ තමයි මං ආත්සම නැන්දයි මාමයි. ඉතින් මේ අක්කිගේ චූටි බට්ටික්කි. චූටික්කි එයාතින් මගේ මල්බොකේ ගතේ තියන් ලස්සනට ෆොටෝ ගෙවුවා. ඉතින් අපි වෙනදා වගේම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරා. මගේ මේ ලස්සන දවස ලස්සන කරන්න ලස්සන මතකයන් ගොඩක් පුරවගන්න ජමීලගේ අක්කි තමයි ගොඩාක් උදව් කරේ. එයා ලස්සන ෆොටෝ ගොඩාක් ගහලා දුන්නා. ඉතින් අපි දෙන්න එකම කලයකින් තමයි ඔන්න ඇඳේ. ඉතින් අපි දෙන්න එක කතා වෙලා අපි දෙන්න එකම පාට කලයකින් ගත්තා. ඉතින් ඒ දවසත් හරිම ලස්සනට ගත වුණා. අපේ වගේම ඕගොල්ලන්ටත් ඒ වගේ ලස්සන අත්දැකීම් ලස්සන මතකයන් ඇති. ඉතින් අපේ ලස්සන ජාබසත් එක්ක ඕගොල්ලෝ එකතු වුණාට ගොඩාක් ස්තුතියි. ඉතින් මේ වගේ ලස්සන මතකයන් පිරුණු වීඩියෝ එකක් අරගෙන ආයි දවසක එන්නම්. එතකම් පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. ඉතින් අපේ channel එක subscribe කරලා like කරලා share කරන්න අමතක කරන්න එපා.